කොහෙටද යන්නේ? දැන් යන්න හදන්නේ දියලුම ඇල්ලවල. හායි වැස්සම මේ අපි යන්නේ දියලුම දිය ඇල්ල බලන්න. ඒ යන අතරතුර අපිට හම්බුනේ රාවණාගේ දඩු මොනරේ. ඉතින් අපි දෙන්න දැන් ඉන්නේ හරියටම බෙරගල. ඔයාලට පේනවා ඇති දැන් මෙහෙට හොඳටම වහිනවා. කියන්නේ මෙහි කාලගුණේ හිටි හැටියම වෙනස් වෙනවා. දැන් අපි ඉන්න තැන ඉඳලා ටික දුරක් ගියාම වමට හැරිලා තමයි දියලුම ඇල්ල බලන්න යන්න තියෙන්නේ. එහෙනම් යමු අපිත් එක්ක ඉස්සරහට. දැන් අද උදේ අපි හිටියා උදේ වැස්සනේ දැන් එද්දි වහිනවා අපි උදේ හිටියා හම්බුනේ උනට උදේ වැස්සේ නැහැ දැන් නම් වැස්ස මෙහෙ විනාඩි 5ක් පාඩේ කාලුනේ වෙනස් වෙනවා නේද අයි එක පාට මිස් එක එනවා ඊට පස්සේ මිස් එක නැතුව යනවා ආයෙ වහිනවා දියලුමට කිලෝමීටර් 10ක් විතර දුරින් මෙහෙ දේශගුණය විනාඩිය වෙනස් වෙනවා. දැන් අපි එද්දි වහිනවා ආපහු ටික දුරක් යද්දි අවුව වගේ තිබුණා. ඊට පස්සේ ටික දුරක් යද්දි මිස්ට් එක වගේ තිබුණා. දැන් ආපහු මෙහාට හොඳටම වහිනවා. තප්පරෙන් තප්පරට වෙනස් වෙනවා මෙහෙ කාලගුණේ. අපි දැන් නම් දියලුම ඇල්ලට තව කිලෝමීටර් 10ක් 12ක් වගේ තමයි ඇත්තේ. ඒ අද්දි පොඩි දියැලක් හම්බුණා පාරායන තියෙන. ඒකත් බලන්න කියලා හිතුවා. මගුද්‍රක් යදී ආපහු ඇහැල යායක් හම්බුණා. අඩි 628 කුස දියලුමේ. වැස්සෙම අපි ආව දියලුම ඇල්ල ගාවට. දැන් ඉන්නේ දියලුම ඇල්ල ගාව. හරි උසයි දියැල. අපි බකට් ලිස්ට් එකේ තිබුණු දියලුම දියැලත් අපි ඉවර කරා. මේ ඔයාලට පිටිපස්සෙන් පේන දියලුම දියැල. ඒ වගේම තමයි ඉස්සරහින් මාරම ලස්සන view එකක් තියෙනවා. කඳු පන්ති ගොඩාක්. පොඩක් වැස්ස එක්කත් ලස්සනයි නේ මෙතන. නිකන් ආමුතු ගතියක් තියෙනවා. අර මෙතන දියැල නිකන් අර නීදුම වගේ යනවා වගේ. අන්න එහෙම තමයි දියැල කඩ හැරෙන්නේ.